Hello, welcome back to my YouTube channel. අද අපි යමු මාත් එක්ක UK වල තියෙන World Heritage Site එකක් බලන්න. අපි යන්නේ UK වල බාත් වලට. ඔගොල්ලෝ දන්නවනේ පහුගිය දවසක අපි බ්‍රිස්ටල් වලට ගියා පෝස්මත් වල ඉඳලා අපේ යාළුවෝ වගේක් බලන්න. ඉතින් අපේ යාළුවගේ ගෙදර ඉඳලා තමයි බාත් වලට ගියේ. මොකද බ්‍රිස්ටල් වල ඉඳලා බාත් වලට ලොකු දුරක් නැහැ. ඉතින් අපි දැන් මේ බාත් වලට යන ගමන් තමයි ඉන්නේ. අද දෙවෙනි දවස අපි බාත් වලට ඇවිල්ලා ඉන්නේ. අපි ඉඳපු දිහා ඉඳලා සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 40ක විතර දුරින් තමයි බාත් තියෙන්නේ. මුලින්ම මොනවා කරන්නත් අපි හිතුවා අපි උදේට කාලා ඉන්නවා කියලා. ඉතින් අපි දැන් කන ගමන් ඉන්නේ. තව ටිකකින් අපි යනවා මේ සිටි එක බලන්න. ඇත්තටම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක අනුව නම් බාත් කියලා කියන්නේ ඔයත් UK ඉන්න කෙනෙක් නම් විසිට් කරන්න ඕන නගරයක්. මේ සිටි එක හරිම රිච් කල්චර් එකක් තියෙන. ඒ වගේම අපි ගත්තාම සෞන්දර්යාත්මක අතින් ඒ වගේම කලාව පැත්තෙන් හරිම ඉන්ටරෙස්ටිං නගරයක්. I got a Bible in the house. If I don't read it, my soul be lost. Nobody's for me. Nobody's for me. Nobody's for me. If I don't read it, my soul be lost. Nobody's for me. Daddy told me how to read. Daddy told me how to read. වෙන අපි කොහෙද යන්නේ? අපි දැන් බලන්න යන්නේ පල්ට්නි බ්‍රිජ් එක. ඇවිල්ලා. මොකක්ද ඒකේ තියෙන විශේෂය? මේක ගොඩක් පරණ බ්‍රිජ් එකක්. මේක 1774 දී හදපු බ්‍රිජ් එකක්. ඒ පොල්ට්නි කියන කවුරු හරි ආණ්ඩුකාරය හරි කවුරු හරි තමයි මේක හදලා තියෙන්නේ. සහ මේ බාත් සිටි එකේ තියෙන ලස්සන වැඩි කරන සහ ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එක වැඩිම තැනක් විදිහට තමයි මෙතන හඳුන්වන්නේ. ඉතින් අපෝම ලස්සන බ්‍රිජ් එකක් තියෙනවා. ඒ වගේම එකපාර වතුර නිකන් පහළට කඩන් හැදෙනවා වගේ පොඩි ඈනුයි තියෙනවා. එක්සයිටින් නේද ඔය? ඒක තමයි ළඟට බලන්න තියෙන්නේ. Okay. බ්‍රිජ් එක. අපි යමු එහෙනම් එක බලන්න. මේ සිටි එකේ මම වැඩිපුරම ආසදේ තමයි මේ බිල්ඩින් ආකිටෙක්චර් එක. ගොඩාක් පරණ ඒ වගේම ඓතිහාසික යුගයේ දක්වා තිබෙන අපූර්ව ගොඩනැගිලි රාශියක් මේ නගරේ තියෙනවා. ඔයාලට බලන්න. දැන් යන්න ලෑස්ති වෙන්නේ බාත් මාකට් එකට. මේ මාකට් එක 1311 විතර ඉඳන් ක්‍රියාත්මක වෙන මාකට් එකක්. ඒ දවස්වල බදාදා දවසෙත් සෙනසුරාදා දවසෙත් තමයි මේ මාකට් එක ඕපන් වෙලා තිබිලා තියෙන්නේ. පසු කාලීනව ඒක වෙනස් වෙලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ සමහර විට දන්නවත් ඇති බාත් සිටි එක කියලා කියන්නේ වෝල් නිෂ්පාදන වලට හරිම ජනප්‍රිය ඒ වගේම දැඩි ඉල්ලුමක් තිබුණු නගරයක්. ඉතින් සිටි එක ඒ නිසා බොහෝ දෙනෙක් මේ බාත් මාකට් එකට ආවා කියලා හැඳින්වෙනවා. මේ ඔගොල්ලෝ දකින්නේ බාත් සිටි එකේ හාට් එක විදිහට සැලකෙන බාත් ඇබේ දේවස්ථානය. ඉතින් මේක මොනාස්ටර් එකක් විදිහට තමයි මුලින් තිබිලා තියෙන්නේ. අද තියෙන තත්ත්වෙට මේ දේවස්ථානය මේ විදිහට ප්‍රතිනිර්මාණය කරන්න ඒගොල්ලෝ අවුරුදු ගණනාවක් ගත කරලා තියෙනවා. මේ චර්ච් එක ගැන කතා කරද්දී මේ චර්ච් එකේ කවුළු 52ක් තියෙනවා. ඉතින් ඒ නිසා දේවස්ථානය ඇතුළත හොඳ ආලෝකයක් තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ සලකන්නේ. අපි දැන් ඉන්නේ බාත් සිටි එකේ තියෙන පැරට් ගාඩන් එකේ. එතකොට මේ ගලාගෙන යන්නේ එවොන් ගංගාව. අර එහා පැත්තෙන් පේන්නේ ඈතින් පුඩ්නි බ්‍රිජ් එක. එතකොට ඔයාලට දකින්න පුළුවන් මෙන්න මේ හරිය තියෙන දිය කඩනයක්. මේක ඇත්තටම මේ හැඩති දිය කඩනයක්. මේක ඉදි කරලා තියෙන්නේ ගම් වතුර කාල සීමාවන් වලදී ඇති වෙන්න පුළුවන් බලපෑම පාලනය කරන්න. ඉතින් මේ නගරේ සුන්දරත්වය වැඩි කරන්න එවෝන් ගංගාව හරහා ඉදි කරපු
මෙන්න මේ දී හැඩති දිය කඩනයක් සුවිශේෂී හේතුවක් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ලෝකෙ පුරා තියෙන රෝමන් පාත් බොහොමයක් අද වන විට විනාශයට පත්වමින් තිබුණත් මේ ස්ථානය නම් බොහෝ දෙනෙක්ගේ අවධානය මතේ සුරැකිව තියෙනවා. අවුරුදු 2000ක් විතර පරණ මේ බාත් සිටි එක UK විසිට් කරන්න ඉන්න ඔයා වගේම UK වල දැනට ඉන්න ඔයත් අනිවාර්යෙන්ම බලන්න ඕන නගරයක්. ඉතින් ඒ හින්දා මේ සමයකේ ඔයත් බාත් විසිට් කරන්න අමතක කරන්න එපා. හරි ගයිස් එහෙනම් කුෂානිගේ vlog එක ඉවර කරන්න මට සිද්ධ වුණා මොකද කුෂානි නෑ අපි කොහොම හරි බාත් ආව ඉතින් බාත් වල බලන්න ලස්සන තැන් ටික ඔක්කොම අපිට කවර් කරන්න පුළුවන් විදිහට තැන් ටික ඔක්කොම වගේ පෙන්වුවා ඔයගලන්ට. ඉතින් ඔයගොල්ලෝ බාත් වෙනවා නම් අපේ වීඩියෝ එකත් බලලා ඒ ගත දේවල් සහ ඒ බලපු තැන් ටිකත් ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම ඉතින් තවත් මේ වගේ ලස්සන තැන් වලට විසිට් කරන දේවල් කුෂානි ඔයගලන්ට බලන්න පුළුවන් මේ channel එකේ. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් පැය කිහිපයක් විනාඩි කිහිපයක් පුරාගෙන මේ vlog එක මේ ආකාරයට අවසන් කරනවා. ඊට පස්සේ ඔබට තවත් මේ වගේම UK වල තියෙන මොන නැත්නම් ලෝකෙ කොතනක හරි තියෙන ලස්සනම තැනකින් යලිත් හම්බ වෙන්න පුළුවන්කම තියෙනවා. අපි ගිහින් එන්න. තවත් බොහෝ දේ දැනගන්න ඔයත් අදම කුෂානි පාරිස් YouTube channel එක subscribe කරන්න.